ගොඩක් වෙලාවට දවසට මම පික්මී 15-20 දාන අවස්ථා තියෙනවා. එන ඕඩර්ස් යවන්න ඕනාම එක පාර සමහරලාවට 3 දෙනෙක් විතර එනවා ෂොප් එකට පික්මී කියාගෙන. අවුරුදු 20ක් තිස්සේ පාරිභෝගිකයින් විශ්වාසයත් එක්ක ගොඩනගාගත්ත බ්‍රෑන්ඩ් එකක් තමයි ඔප්සෙල් ලංකා කියන්නේ. ඉතින් ඒ ජර්නි එක බෙදා ගන්න අපිත් එක්ක ඉන්නවා ඔප්සෙල් ලංකා එකේ තිලක්ෂණ. කොහමද? හොඳින් සතුටින් ඉන්න ගමන් බිස්නස් එක වැටික් කරගෙන යනවා. දැන් ඔප්සෙල් ලංකා කියන්නේ ගොඩාක් දෙනෙක්ට පුරුදු නමක්. අපිට කියන්න බලන්න මේ බ්‍රෑන්ඩ් එක පටන් ගත්තේ කොහොමද? මේක මගේ ෆැමිලි එකේ බිස්නස් එක. ඒතර මේක ස්ටාර්ට් කරන්නේ මගේ අයියා. බිස්නස් එකේ මගේ දැනට ෆෝන් ඇක්සසරිස් හැමදේම අපේ කස්ටමර්ට හොඳ විශ්වාසයකින් අපි සප්ලයි කරනවා. මේක දැනට අපි අවුරුදු 20ක් විතර තිස්සේ එකම විදියකට අපි හොඳ සර්විස් එකක් දීගෙන කස්ටමර්ට හොඳ සප්ලයි එකක් දෙනවා. දැන් මම හිතන්නේ ඩිලිවරිස් කියන්නේ ඔයගොල්ලෝගේ බිස්නස් එකට බොහොම වැදගත් සාධකයක්. ඉස්සර ඔයගොල්ලෝ ඩිලිවරිස් මැනේජ් කරේ කොහොමද? අපිට මුලින්ම ගොඩක් තිබුණේ වෝකින් කස්ටමර්ස් ලගේ සේල් එක. ඊට පස්සේ තමයි සෝෂල් මීඩියා වගේ දේවලුත් එක්ක අපිට ඔන්ලයින් ඕඩර්ස් යවන්න උවමනා වුණේ. එතකොට ඒ ඕඩර්ස් යවා ගන්න තමයි අපි රයිඩර් කෙනෙක් හයර් කරලා ඒ ඕඩර්ස් ඩිලිවර් කරන්න පටන් ගත්තා. එතකොට අපේ බ්‍රාන්චස් තියෙනවානේ. ඒ බ්‍රාන්චස් අතර අපිට ඕඩර් එකක් එහෙට මෙහෙට යවා ගන්න උනාම හයර් කරන්න ඕනේ වුණා. එතකොට ඒ රයිඩර් කෙනෙක් හයර් කරලා කරගෙන යන එක ඇත්තටම අපේ කොස්ට් එක වැඩි. මොකද හය එකයි අනික ටයිම් එක වැඩි. ඒකත් එක්ක පොඩ්ඩක් වැඩ ටික කරගෙන යන්න අමාරු වුණා. එයාට සැලරි ගෙවන්න ඕනේ. ඒ දේවලුත් එක්ක බිස්නස් එකේ තියෙන ફોකස් එක පොඩ්ඩක් අඩුයි නේ. ඔව් බිස්නස් එක කරගෙන යන්න ඒවට කාලය ගොඩක් යොදවන්න ඕන වුණාට පස්සේ බිස්නස් එකට යොදවන්න කාලේ ටයිම් එක නැතුව යනවා. ඒකෙන් ටිකක් අපිට අමාරු වුණා කරගන්න. දැන් මට කියන්න බලන්න ඔප්සෙල් ලංකා එකේ ප්‍රොසෙස් එකට පික්මී ෆ්ලෑෂ් එක ලින්ක් උනේ කොහොමද? අපිට දැන් මොන හරි ඕඩර් එකක් ආවහම අපි පික්මී ෆ්ලෑෂ් එකක් දානවා. ඕඩර් එක රෙඩි කරනවා. ඕඩර් එක රෙඩි කරනකොටම ඇත්තටම පික්මී එකෙන් එනවා. ආවහම එයාට අපි ඕඩර් එක බාර දීලා අපිට ඒක ලයිව් ට්‍රැක් කරන්න පුළුවන්. අපි එතකොට සමහරවිට කස්ටමර්ට ට්‍රැකින් ID එක දානවා. එයා ට්‍රැක් කරගන්නවා. සෑහෙන ලේසි. අපි අපේ බ්‍රාන්ච් එකකට යවනකොට උනා ට්‍රක් ගාලා පික්මී ෆ්ලෑෂ් එක දැම්මා. ඕඩර් එක යවුවා. ගුඩ්ස් ඉන්ෂුරන්ස් එකක් තියෙන නිසා සේෆ්ටි එක ගැන බයක් නැහැ. අනිත් එක අපිට යවන ඒ දුර ප්‍රමාණෙත් එක්ක පහසු මිලක් හම්බ වෙනවා. ඒ කියන්නේ ට්‍රාන්ස්පෝර්ට් එකට කස්ටමර්ට අපේ ෂොප් එක විසිට් කරලා ගන්න මිලටම ගෙදෙට්ටම ගෙන්න ගන්න පුළුවන් නේ. එතකොට ඒක එයාට ලොකු බෙනිෆිට් එකක්. අපේ සේල් එකටත් ඉතින් හොඳයි. කිසිම ප්‍රශ්නයක් නැතුව යවා ගන්න පුළුවන්. සෑහෙන්න වටිනවා ඒක. දැන් තිලක්ෂණට බිස්නස් එකේ වෙනසක් දැනනවද පික්මී ෆ්ලෑෂ් යූස් කරන්න පටන් ගත්තයින් පස්සේ? ඔව් ඇත්තටම ඕඩර්ස් යවන්න ස්ටොක්ස් ගෙන්න ගන්න දෙකම ස්ට්‍රෙස් එකක් නැතුව කරගන්න පුළුවන්. පික්මී ෆ්ලෑෂ් හරහා සාධාරණ මිලකට ඉක්මනට ඩිලිවර් කරගන්න පුළුවන් අයිටම් එක අපිට. පික්මී ෆ්ලෑෂ් නිසා මගේ බිස්නස් එක එක්ස්ප්‍රස් වෙලා වගේ දැනෙනවා. සුපර්බ්. thank you so much තිලක්ෂණ අපිත් එක්ක ඔයගොල්ලෝගේ පික්මී ෆ්ලෑෂ් ජර්නි එක බෙදාගත්තට. ඉතින් අපි දන්නවා ඩිලිවරි කියන්නේ ඕනම බිස්නස් එකක බෑක්බෝන් එක. ඔයගොල්ලෝගේ බිස්නස් එකකට හොඳ ඩිලිවරි ඔප්ෂන් එකක් ඕන නම් පික්මී ෆ්ලෑෂ් යූස් කරන්න. මට මොබයිල් ෆෝන් එකක් එහෙම නැත්නම් මොනා හරිම ටෙක් ඇෂට් එකක් ගන්න ඕන වුණාම මම අනිවාර්යයෙන්ම ගන්නේ ඔප්සෙල් එකෙන්. මොකද මට යාළගේ ප්‍රොඩක්ට්ස් ගැන අවුරුදු ගානක ඉඳලා ලොකු විශ්වාසයක් තියෙනවා. ඉතින් මට මොන හරි යාළගෙන් ගන්න ඕන වුණාම මම ඉක්මනටම ඔප්සෙල් එකට කෝල් එකක් දීලා එයාලගේ ඕඩර් එක ප්ලේස් කරලා ඉක්මනට බැංක් ට්‍රාන්ස්ෆර් එකක් කරනවා. ඊට පස්සේ එයාලා පික්මී ෆ්ලෑෂ් එකක් බුක් කරලා මගේ ප්‍රොඩක්ට් එක ඩිලිවර් කරනවා. ඒක හරිම ලේසි. මොකද මගේ අතටම මගේ ප්‍රොඩක්ට් එක ඉක්මනටම හම්බ වෙනවා. අනිත් එක තමයි goods insurance එකක් තියෙන නිසා මගේ ප්‍රොඩක්ට් එකේ සේෆ්ටි එක ගැන බය වෙන දෙයක් ඇත්තෙම නැහැ. ඒ වගේම තමයි මට මගේ ඕඩර් එක ලයිව් ට්‍රැක් කරන්නත් පුළුවන්. මේ වගේ කාලෙක instant delivery option එකක් affordable cost එකකට තියෙනවා කියන්නේ ලොකු පහසුවක්. පික්මී ෆ්ලෑෂ් එක බිස්නස් එකම එක්ස්ප්‍රස්.